හරි Android Studio tool එක download වුණාට පස්සේ ඔයාලට මෙන්න මේ විදිහට double click කරලා tool එක install කරන්න පුළුවන්. මෙතනින් next මෙතන default location එක අපි මේ විදිහටම තියලා next කරනවා. ඊට පස්සේ install කියන button එක click කරනවා. හරි අපේ installation එක complete. මම මෙතනින් next කියන button එක click කරනවා. ඊට පස්සේ finish කියන button එක click කරනවා. එතකොට ඔයාලට මෙන්න මේ විදිහට Android Studio tool එක open වෙනවා. මෙතනින් මම don't send කියන button එක click කරලා මෙන්න මෙතනින් next කරනවා. මොකද මෙතනත් අපිට පොඩි installation process එකක් තියෙනවා. මෙතනින් standard custom කියලා options දෙකක් තියෙනවා. ඒකෙන් මම standard කියන එක select කරලා ඉස්සරහට යනවා. ඊට පස්සේ මම next කරනවා. මෙතනදී අතර වෙන්නේ Android Studio එකට අදාළ එක එක components තියෙනවා. ඒ components download කරන එක තමයි මේ screen එකේදී වෙන්නේ. හරි components ටික download වෙලා ඉවරයි. ඔයාලට පේනවා ඇති මෙතන තියෙනවා Android SDKs up to date කියලා. මම මෙතනින් finish කියන button එක click කරනවා. හරි දැන් අපි අපේ Android Studio කියන tool එක අපේ machine එකේ setup කරගත්තා.